කොහොමද ඉතින් ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට හසා රාජවර්ධන journal by හසා. ඉතින් මේ අද මම ලෑස්ති වෙන්නේ grocery shopping කරන්න යන්න. මම මාසෙකටම එක සැරයක් තමයි grocery shopping කරන්නේ. ඒ වගේම shopping haul එකක් මේ වීඩියෝ එකේ අන්තිමේටම තියෙනවා ඔයගලන්ට බලන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ආයිට කලින් කියන්න ඕනේ මේ ගැන මම කලිනුත් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකට හොඳ ප්‍රතිචාර තිබුණා. ඒකත් මම ටැග් කරන්නම්. මම සාමාන්‍යයෙන් grocery shopping කරන්න යන්නේ තොගබඩු කඩේකට තමයි මේ ඔයගොල්ලෝ දකින්නේ. ඉතින් ඒක රීටේල් ෂොප් එකක් වගේ පෙන්වන්නට ඒක තොගබඩු ගන්න පුළුවන් තැනක්. මේකේ ඩිස්කවුන්ට්ස් ගොඩක් තියෙනවා. ඉතින් මාසෙකටම grocery shopping කරන එකේ තියෙන වාසිය තමයි එකක් ඔගලන්ගේ කාලේ ඉතිරි වෙනවා. අනිත් කාරණේ තමයි ඔගලන්ගේ කියන්නේ මුදල් අතින් ගත්තත් ඔගලන්ට ඩිස්කවුන්ට්ස් ගන්න පුළුවන් තොග කඩේකින් එහෙම ගන්නවා නම් බල්ක් පර්චේස් කරනකොට ගොඩාක් වෙලාවට ඩිස්කවුන්ට්ස් ඔෆර්ස් හම්බ වෙනවා. ඊට අමතර කාරණේ තමයි ඔගලන්ට ස්ටොක් එකක් තියාගන්න පුළුවන්. ඔගලන්ට ස්ටොක් එකක් මේන්ටේන් කරන්න පුළුවන්. හදිසි අවස්ථාවකදී ඔගලන්ට grocery items ඒ කියන්නේ cleaning item එකක් වුණත් food item එකක් වුණත් ඔගලන්ට නැති වෙන්නේ නැහැ. ඉතින් අපි ඔය grocery shopping කරලා ඒ කඩේ ඊට පස්සේ ආවා ඉතින් පොඩ්ඩක් මොනාරි කන්න බඩගින්නක් ආපු නිසා ඉතින් කාලේ ඉවරලා ඊට පස්සේ අපි යනවා අපේ වීක්ලි shopping එකත් මේ ගමම කරගන්නවා. ඒ කියන්නේ first week එකේ අපි ගන්න බඩු මාසේ first week එකේ අපි ගන්න බඩු මේ ගමම තමයි මම ගන්නෙ. හැබැයි මම weekly shopping කරන්නේ vegetable items, meat items, fish items සහ egg බිත්තර වලට තමයි eggs වලට තමයි මම weekly shopping කරන්නේ. සහ මට තොග බඩු කඩෙන් ගන්න බැරි දෙයක් මොනවා හරි තියෙනවා නම් මාසෙට අවශ්‍ය කරන දේවල් මම ගන්න කීල්ස් එකෙන් ගොඩක් වෙලාවට එළවලු සමහර වෙලාවට කාගීල්ස් එකෙන් ගන්න වෙලාවල් තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවටම ගන්නේ කීල්ස් එකෙන් තමයි. ඒ වගේම තමයි දැන් කියන්න ඕනේ සාමාන්‍යයෙන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් නෙමේ මාසෙටම බඩු ගන්නකොට කොහොමද මේවා පරිස්සම් කරගන්නේ කියලා. එකක් ඕගොල්ලෝ ගන්න බඩු හොඳට පරීක්ෂා කරලා බලලා ගන්න. අලලුණු වගේ දේවල් ඒ වගේම expire dates මොනවාද කියලා හොඳට බලන්න. ඒත් එක්කම තමයි ඔයගලන්ට පුළුවන් ඒවා වෙන වෙනම පරිස්සම් ඇතුව ඒවට ගැලපෙන විදිහේ ජාර්ස් කන්ටේනර්ස් වල අසුර ගන්න. ඉතින් ඒ වගේ ඇත්තටම ඒකෙත් කෙනෙකුට හිතන්න පුළුවන් ඒක රිස්ක් එකක් තියෙනවා කියලා. හැබැයි ඩේලි හරි වීක්ලි හරි grocery purchase කරනවට වැඩිය ඇත්තටම ලොකු වාසියක් අපිට තියෙනවා අපි monthly purchase කරන එක නිසා monthly purchase කරද්දි. ඉතින් ඒක ගැන මම shopping haul එකෙත් කතා කරනවා. ඔයගලන්ට එතනදිත් අහන්න පුළුවන්. මම ඒක ගැන පැහැදිලි කිරීමක් කරනවා. දැන් ගෙදර ඇවිල්ලා ඉන්නේ පොඩක් හවස් වෙලා තියෙන්නේ. උනාට shopping haul එක පොරොන්දු වෙච්ච විදියටම කරන්නම් කියලා හිතාගත්තා. මේ තියෙන්නේ මං wholesale කඩෙන් ගන්න බඩු ටික. ගොඩක් වෙලාවට කීල්ස් එකෙන් මම ගන්නේ මගේ weekly බඩු ටික. ඉතින් ඒ ටිකත් මම පෙන්නන්නම් first week එකේ ටික. මොකද සමහර ඒවා තියෙනවා මෙතන නැති දේවල් අපි එතනින් ගන්නවා. ගොඩක් වෙලාවට දැන් නම් ලූණු සුදු ලූණු අලගන්නෙත් එතනින්. ගොඩක් වෙලාවට මොකද මෙතන තියෙන ඒවා හරි නැහැ කියලා අපිට හිතුනොත් එහෙම. ඉතින් මේක මෙහෙමයි. ඔගොල්ලොන් සමහරුන්ට මේක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපි දෙන්නෙක් ඉන්නේ. සහ මම බෆර් ස්ටොක් එකක් මේන්ටේන් කරන නිසා සමහර ඒවා මට ගෙදර තියෙන ඒවාට අඩුපාඩු තමයි අරගෙන තියෙන්නේ. සමහර ඒවා මට අවශ්‍ය ඒවා අරගෙන තියෙනවා. එහෙනම් මම මේ පැත්තෙන් පටන් ගන්නම්. පේයාව ඉවර වෙලා තියෙන්නේ. ඉතින් මේ දෙක ගත්තා. මොකද පහුගිය ටිකේ අපි දෙන්නම හොඳට මාසනීප වුණා. අනිවාර්යෙන් මේක නම් එකක් ගෙදර තියෙද්දි තමයි මේක ගත්තේ. අනිවාර්යෙන් මේක මං ගන්නවා. සමහරෙක් ඉවර වෙලා තිබුණා. එකක් හරි දෙකක් හරි ළඟ ඉතුරු වෙලා තියෙන. ඒක නිසා ගත්තා. මේක පොඩි ටිප් එකක්.
ඔයගලන් ගාව බෝතල් තියෙනවා නම් පම්ප් බොටල්ස් තියෙනවා නම් මෙන්න මේ වගේ රීෆිල් කරගන්න පුළුවන්. මේ පැක්ස් තියෙනවා වැලියු පැක්ස් ඒවා ගන්න. මොකද මේවා අර බොටල් එකේ ගානත් එක්ක තමයි අපිට මාකට් එකෙන් ගන්නෙ. හැබැයි මේවා ගත්තම අපිට ඇත්තටම ලාභයි. ඔයගොල්ලෝ ප්‍රයිස් එක චෙක් කරලා බැලුවොත් සාමාන්‍ය පම්ප් බොටල් එකේ තියෙන එකයි මේකත් එක්ක ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා. ඒක නිසා මම නම් ගන්නෙ මේවා. දැන් ගිය මාසේ මම ගත්තේ බොටල් එකක්. ඒක දැන් තමයි මම පාවිච්චියට ගත්තේ. ඉතින් ඒක නිසා මට මේක මේ අරන් තියාගෙන ඉන්න. එතකොට මට හදිසියක් වුණොත් නැත්තම් මේ බොටල් එකක් ඇති මට මාසයක් රන් කරන්න. ඉතින් මොකද පොඩ්ඩක් වතුරත් එක්ක දිය කරපුවම ගොඩක් පාවිච්චි කරන්න පුළුවන් නිසා. ඉතින් මේක නිසා මම මේ වැලියු පැක් එකක් තමයි මේකේ තරම් තියෙන්නේ. ඊළඟට මාස්ක් පැකට් එකක් අනිවාර්යෙන් ගන්නවා. කෝකටත් ඕන වෙන නිසා. ඊට පස්සේ මේ easy wipe කියන එක මට හරීම ප්‍රයෝජනවත් ගොඩක් ඒවට මේක ගොඩාක් රියුස් කරන්න බෑ. දෙතුන් වතාවක් වගේ ෂේප් එකේ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි හරිම වටිනවා මේක. කලින් එකෙත් කීපයක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මේක ඒත් එක්කම එකක් ගත්තා. හරි. එතනින් එහාට ගියාට පස්සේ මෙතන තියෙනවා මේ අපේ වේපරයිසර් එක. මම හරියට බැලුවොත් එහෙම මේ නින්ජා එකේ දවස් 45ක් කියලා තියෙනවා. ඒත් මෝටින් එකේ තියෙන දවස් 30යි. හැබැයි ගාණත් වැඩි. මට හැබැයි ලොකු වෙනසක් දෙකේ නම් තේරෙන්නේ නැහැ. ඒක නිසා මම මේක ගොඩක් කියන්නේ කොහොමද කියන්නේ ලාභ සහ මේක වාසිදායක නිසා මම මේක ගත්තා. ඊට පස්සේ ටිෂු පැකට් එකක් ඩෙෆිනිට්ලි ගන්නවා. ගිය මාසෙකක් තියෙනවා. නමුත් ගත්තා. මදුරු කොයිල් එකක් ගන්නවා. සමහර දවසට net එක දාන්න බෑ. ගොඩක් දාඩිය දාන නිසා. ඉතින් ඒක නිසා සමහර ලාවට මේ මොස්කිටෝ කොයිල් එකක් ගන්නවාමයි. අනිවාර්යෙන් මාස්ටර් එකක් ගන්නවා. ඊට අමතරව ඉන්සෙන්ස් පැකට්ස් කියන්නේ හඳුන් කූරු පැකට් අපි 3ක් ගන්නවා මේ සප්තමී එකේ. තව එකක් ඉතුරු වෙලා තියෙනවා හැමම. දැන්ට පාවිච්චි කරන එකට අමතරව ඒක නිසා දෙකක් ගත්තා. මේකෙත් එහෙමයි. මේකේ අන්තිම පැකට් එක කඩලා මම පාවිච්චියට ගත්තා. ඒක තාම පාවිච්චි කරනවා. ඉතින් මේ පහන් තීර පැකට් එක සහ නැප්තලින් කපුරු බෝල අනිවාර්යෙන් ගන්නවා. මොකද මේ මට අල්මාරියට මගේ ඇඳුම් තියෙන හැම තැනකටම මේක දාන්න ඕන. සමහරවිට බෑග් ඇතුළටත් දානවා මම. මට ඒ සුවඳට හරි ආසයි සහ මේක දාපුවම හරිම ෆ්‍රෙෂ් ගතියක් එනවා. ඒ නිසා මේකේ තියෙනවා ඊතුරු මම හිතන්නේ එක පැකට් එකක් එහෙමම තියෙනවා. ඊටි මේකත් ගත්තා. මොකද මම හරියට ඒක පාවිච්චි කරන නිසා. ඊට පස්සේ මේක නම් දැන් මගේ මේ ජායකේ තියෙන ටික විතරයි තියෙන්නේ. ඒ නිසා මේක ගත්තා. මේවා දැන් හරි ගණන්. ළමයි බඩු ගොඩක් ගණන්. ඉතින් ගන්නකොට ටිප්ස් තමයි මම ඔය දෙන්නේ. මොකද මම බෆර් ස්ටොක් එකක් තියාගන්න නිසා ඇත්තට මට ඒක ලාභයි. ඒ වගේම බිත්තර ගැන කතා කරොත් එහෙම අර ඉන්දියන් බිත්තර ප්‍රශ්නේ ආපු දවස්වල මම ෆාම් කියන්නේ ලංකාවේ ලෝකල් ෆාම්ස් වල බිත්තර තියෙනවානේ ඔය කීල්ස් එකේ එහෙම මම එහෙම තමයි ගත්තේ. නමුත් දැන් මේ ප්‍රශ්නේ සෝට් අවුට් වෙලා තියෙන නිසා මම එළියෙන් ඒ කියන්නේ මම හෝල්සේල් ගන්න කඩින්ම බිත්තර රතු බිත්තර ගන්න පටන් ගත්තා. මේක එකක් 36ක් බිත්තරයක්. කියන්නේ 360ක් වෙනවා මේක පැක් එකක්. අපේ ගෙදර ගොඩක්ම කන්සියුම් වෙන්නේ ෆිෂ් මීට් අයිටම්ස් වලට වැඩිය බිත්තර. ඉතින් අපේ ප්‍රෝටීන් අවශ්‍යතාවයත් සම්පූර්ණ වෙනවා. පහසුයි හදාගන්න මේ හැම දෙයක් එක්කම. සහ ලාභදායි අනිත් ප්‍රෝටීන් ගන්න පුළුවන් සෝසස් එක කල්පනා කරලා බලද්දි එළවලු හැරුණාම ඉතින් ඒක නිසා මම අනිවාර්යෙන් බිත්තර ගොඩක් දුරට මේක වීක් එකකට බිත්තර ගොඩක් දුරට 20ක් හෝ 30ක් අතර ප්‍රමාණයක් යන නිසා මම මෙහෙම ගත්තා. මදි වෙනකොට ඒක අපි අනිවාර්යෙන්ම ගන්නවා. ඊට පස්සේ මේ බිස්කට්ස් නම් අපිට නෙමෙයි ඉතින් පාරේ ඉන්න බව්වෝ ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට කන්න දෙන්න තමයි මේවා ගන්න. ඇත්තටම අපි දෙන්න බිස්කට් නම් ගොඩාක් කන්සියුම් වෙන්නෙම නැති තරම්. ඊට පස්සේ පාම් පිටිත් එහෙමයි. අපි ගොඩක් කාබ්ස් අඩු කරලා තියෙන නිසා පාම් පිටිත් එහෙම පාවිච්චියක් නැහැ. ඒත් හදිස්සියක් වුණොත් ඔය මොන හරි ආස දෙයක් චීට් ඩේ එකට වගේ මොන හරි හදා ගන්න ඕන වුණොත් කියලා තමයි මම මෙතන ග්‍රෑම් 500ක් අරන් තියලා තියෙන්නේ. මොකද මගේ ජායකේ පාවිච්චි කරන ජායකේ තාම තියෙනවා මේ කලින් මාසේ ගත්තුවා දාලා. මේවත් එහෙමයි. මේවත් මං ගාව මේ ගන්නේ මම ඉවර වුණොත් කියලා ඔයගලන්ට පේනවද දන්නේ නැහැ. මම මෙහෙම කරන්න. ඉවර වුණොත් කියලා තමයි මේ ගන්නෙ. මොකද මේ වගේ හැම එකකින්ම මංගාව තියෙනවා. මංගාව තිබුණ නැත්තේ කියන්නේ තිබුණ නැහැ කියන්නේ ඉවරටම ඉවරයි කියන එක නෙමෙයි. මගේ ජාස් වල තියෙනවා. නමුත් අර මංගාව ස්ටොක් එකක් නැතුව තිබුණේ බ්ලැක් පෙපර් විතරයි. ඒ නිසා ඒක ගත්තා. මේ හැම 3-5 જાතියක්ම මංගාව තියෙනවා. ඉතින් ගොඩක් තියෙන ඒවට පොඩ්ඩක් අරගෙන තියෙනවා. පොඩ්ඩක් තියෙන ඒවට ටිකක් වැඩිපුර අරගෙන තියෙනවා. ඊට අමතරව සෝයා චන්ක්ස් මේක බජට් පැක් එක. මේකක්වත් අර ෆුල් එක නෙමෙයි බජට් පැක් එක. ඉතින් මේ වැච්චර ඇඟට හොඳ දේවල් නෙමෙයි. හැබැයි මම නම් පොඩ්ඩක් ආසයි මේක කන්න.
ඉතින් මේකත් ඔය ලෝඩු මොන හරි හදන්න නැති දවසකට හරි හදිසියට හදා ගන්න හැටි තමයි ගන්න ගොඩක් වෙලාවට. මේ සැරේ නම් ඉවර වුණා මගේ ඔක්කොම. ඒ කියන්නේ කලින් ගත්ත ඒවා ඉතුරු වෙලා තිබුණා. ඒවා ඉවර නිසා තමයි මේන් 3ක් අරන් තින්නේ. ඊට පස්සේ එමු මෝල්ඩිව් ෆිෂ් අනිවාර්යයෙන්ම ගොඩක් යනවා අපේ ගෙදර. ඉතින් ඒකෙන් ගත්තා මම 2ක් අරන් තියෙනවා. සමහරට මදි වෙන්නත් පුළුවන් කියන්න බෑ. ඊට අමතරව මෙන්න මේක හරිම සැහැල්ලු කෑමක්. මේක හරි ඉක්මනින් හදා ගන්න පුළුවන් කෑමක්. එහෙම ලොකොට මේ කියන්නේ එහෙම කාබ්ස් කන්නවා කියන එහෙමයි. ඔයගලන් හෙල්දිම කෑම කනවා නම් කිටෝ ඩයට් එකකට වගේ යනවා නම් මේ වගේව අනුමත කරන්න බෑ. නමුත් ඉතින් මේක හරි ඉක්මනට හදා ගන්න පුළුවන් බඩට සැහැල්ලුයි. හැබැයි ඉතින් මේකේ ගහලා තියෙනවා ලුණු අධිකව තියෙනවා කියලා. ඉතින් ඒක රතු පාටින් තියෙන්නේ. ඉතින් ඒක ඔයාලගේ ඩයට් එක බැලන්ස් ඩයට් එකක් නම් ඉතින් ඒක බැලන්ස් කරගන්න එක ඕගොල්ලන්ගේ වගකීම. ඊට පස්සේ අපි දෙන්න ගොඩක් වෙලාවට අපේ ස්නැක් එක විදිහට පාවිච්චි කරන්නේ කොමේ. ඉතින් මේක මේ දෙකක් ගත්තට සමහරවිට මීට වැඩියෙන් යනවා. ඉතින් මට දැනට අවශ්‍යතාවය තියෙන ගානට මම ගත්තා. ඊළඟට පොල් තෙල් වලට ආවොත් එහෙම මම ඉස්සර සෙසමි ඔයිල් ලොකු බෝතලයක්. මේකේ ලොකු එක තමයි ගන්නෙ. හැබැයි දැන් මම පොඩි එක ගන්නෙ. මොකද මම ගොඩාක් වෙලාවට මේක සැලඩ් ඩ්‍රෙසින් එකක් විදිහට තමයි පාවිච්චි කරන්නේ. ඒක නිසා මම මේක විතරයි ගත්තේ. සහ පොල් තෙල් මේක මේ බුදු හමුදුරන්ට බුදු පහන තියන්න බුදු හමුදුරන්ට පහන තියන්න තමයි මේක ගන්න. මේකේ තව භාගයක් මංගා වෙනම ගෙදර තියෙන නිසා මම එකක් ගත්තා. ඒක ඇති නිසා. ඊට පස්සේ මේ BCC පොල් තෙල් එකෙන් දෙකක් ගන්න හේතුව තමයි ලොකු එකක් ගන්නට වඩා මෙහෙම පොඩි පැකට්ස් ගත්තම ඔයගලන්ට වාසියක් තියෙන්නේ එකක් ඕක කඩලා සම්පූර්ණයෙන්ම පාවිච්චියට ගත්තම ඔයගලන්ට කල් තියාගන්න එකේ ප්‍රශ්න. දැන් පොල් තෙල් නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් අර පිරිමැස්මද කියන කාරණාවට එද්දී ඔය වගේ දැන් ඔයගලන්ට හිතෙන්න පුළුවන් රුපියලක් දෙකක් එහෙට මෙහෙට වෙන්න පුළුවන්. නමුත් ඒකේ ලොකුම වාසිය තමයි ඔයගලන්ට මේක පහසුවෙන් පරිස්සමට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දැන් ඇත්තම කියනවා නම් මේකේ දෙවෙනි බොටල් එකේ භාගයකුත් මංගාව තියෙනවා. මාසෙට මට මේ වගේ දෙකක් යනවා. මේක ලොකු එක ගන්නත් පුළුවන්. ඉතින් මම දෙකක් ගන්නවා මට පහසු වෙන්න. ඊට අමතරව මේ දෙකක් කියන්න ඕනේ. මේකෙත් දැන් මගේ ඉවරයි. මේවා හැම මාස ගණන් මංගාව තියෙන. ඒක නිසා එක්ස්පයර් ඩේට් බලලා ගන්නෙ. ඉවරුණොත් ඉවරෙන්නේ මේක තමයි. හදිසියට ඩිනර් එකට මොන හරි හදා ගන්න ඕන වුණොත් ඉතින් මේකෙන් එකක් හෝ දෙකක් අපි දෙන්නට ඇති ප්‍රමාණය හදා ගන්නවා. සහ මේ කෝන් සීඩ්ස් ගන්නේ ඇත්තටම ස්නැක් එකක් විදියට හොඳ කෑමක් පොරි කියන්නේ. ඔයගොල්ලෝ වර්ක්අවුට් කරනවා නම් වගේ වැඩිය හොඳයි ඉතින් ගන්නකොට. නැත්තම් මොන කෑමවත් හොඳ නැහැ. ඔයගොල්ලෝ ප්‍රෝටීන් උනත් අධික ලෙස ගන්නවා නම් වැඩක් නැහැ. ඔයගොල්ලෝ වර්ක්අවුට් කරලා ඒක කියන්නේ කොහොමද කියන්නේ ඒක ඇඟින් ඉවත් කරගන්න ක්‍රමයක් හදාගන්නේ නැතුව. ඉතින් ඒක නිසා මේවා වුණත් ඕනම කෑමක් අපි බැලන්ස් ඩයට් එකක් අරගෙන ඒක ඉතින් ඔයගොල්ලෝ ඒක රිසර්ච් කරලා ඔයගොල්ලන්ගේ විදියෙන් හොයාගන්න. මේ මං කියන්නේ මම කරන විදිය. මේක හොඳ ස්නැක් එකක්. පොරි කියලා කියන්නේ මං ගෙදර හදා ගන්නවා. ඊට අමතරව ඩ්‍රයි ෆිෂ් මං හරි මාස කෑමක්. ඩ්‍රයි ෆිෂ් වල ලුණු වැඩි ඉතින්. නමුත් මං හරි ආසයි හස්බන්ඩ් හරි ආසයි මේ ජාතියට මේකෙනුත් පැකට් එකක් අරලා තියෙනවා. සහ මං ඊළඟට ගන්නේ තලපත් කරවල. ඒකෙනුත් මං ගාව පැකට් දෙකක් විතර තියෙනවා මම දැක්ක මගේ බොක්ස් එකේ. ඉතින් ඒක නිසා මං අවශ්‍ය ටික විතරක් ගත්තා. නිතරම ගන්නෙත් නැහැ. ඉඳලා හිටලා වෙනසකටත් එක්ක කනවා. ඉතින් මේ හස්බන්ඩ් ආස දෙකක් මේ අරගෙන තියෙන්නේ. සහ පපඩනුත් තියෙනවා. ඒක නිසා එකක් ගත්තා. දැන් ඔයගොල්ලන් හිතනවා ඉතින් හැම එකම තියෙනවා එකක් ගත්තා දෙකක් ගත්තා කියන්නේ. ඔව් ඒක තමයි ඇත්ත. මාසෙකට බඩු ගන්න එකේ තියෙන වාසිය තමයි ඕක. ඒ කියන්නේ ඔයාලට පුළුවන් ඒක මොකද කියන්නේ ඔයගොල්ලන්ට ලස්සන්ට ඒක ඉතුරු කරගෙන ලස්සන්ට පිරිමහගෙන ලස්සන්ට වැඩේ කරගන්න පුළුවන්. කියන්නේ හරි ස්මූත් විදියට වැඩේ කරගන්න පුළුවන්. ස්ටොක් එක ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේක මේ මට කිලෝ දෙකක් ඕන වුණා මේ මාසෙට. මොකද අපේ ගෙදර පරිප්පුවෙක් ඉන්නවනේ. ඉතින් මං 500 පැකට් 4ක් තමයි ගත්තේ. ඒක මං අර කලින් කිව්ව එකට සමානයි. ඒ කියන්නේ ඔයාලට පරිස්සමෙන් පාවිච්චි කරන්න පුළුවන්. ෂුගර් තේම ෂුගර් නම් කන්සම්ප්ෂන් එක අපේ ගෙදර නැතිම තරම් මේ ඔය මාස ගානකින් තමයි මම සීනි අරගෙන ආවේ. කිලෝ එකක් තියෙන එකත් 500 පැකට්ස් තියෙන්නේ. ඒක මට හරි ලේසි. ඊට අමතරව මේ කොල්ලු ඇඟට හොඳයි. සම්බන්න ගෙනාවේ. ඊට පස්සේ අපි ඔයාලට ඔයගොල්ලන්ට මතකද මගේ ටී කොෆි කෝන් එක. දැන් ඔන්න හිස් වෙලා තියෙන්නේ. හැබැයි කොෆි මේ සැරේ ගත්තේ නැහැ. ඉන්ස්ටන්ට් කොෆිත් ඉතුරු වෙලා තියෙනවා. කොෆිත් තියෙනවා. මේ පැකට් එකක් වෙනම තියෙනවා. මේක ඇතුලේ තියෙනවා තව. කොෆි නිතරම බොන්නේ නැහැ. ඊට පස්සේ ටීත් තියෙනවා. ටී බෑග්ස් තමයි ඉවරුනේ. ඒකෙත් ටී බෑග් මේ තව ඉතුරු වෙලා තියෙනවා. ග්‍රීන් ටී එක නම් ඉවරයි. දෙකක් තියෙන එක පැකට් එකකින් එකක් සම්පූර්ණයෙන් එහෙමම ඉතුරුයි. මේ පේයාව එකක් තව භාගයක් තියෙනවා. ඉරමුසු ඔය මේ මොනවද මේකට කියන්නේ රණවරා
සහ බෙලි මල් ඔය ටික තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මම ග්‍රීන් ටී තමයි අපි ගොඩක් ඉන්වෙස්ට් කරන්නේ ටී වලින්. ග්‍රීන් ටී පැකට්ස් දෙකක් සම්පූර්ණයෙන්ම අරන් තියෙනවා. ඊට පස්සේ ටී බෑග් එකක් අරන් තියෙනවා. මේක ගොඩක්ම හස්බන්ඩ් තමයි පාවිච්චි වෙන්නේ. ඊට අමතරව දැන් මම කල්පනා කරා මොකද ටී බෑග්ස් වලට ලොකු මුදලක් වියදම් කරනවට වැඩිය ගෙදර පාවිච්චි කරේ මම පහුගිය ටිකෙන් පාවිච්චි කරේ ටී බෑග්ස්. නමුත් මට පස්සේ හිතුණා ගෙදරදී පාවිච්චි කරද්දී කම්මැලිකම් පැත්තක තියලා මේ ටී පැකට්ස් වලින් පාවිච්චි කරන්න. මොකද ඒක අරකට වැඩිය පොඩ්ඩක් ලාභයි. ඉතින් ඇත්තම කතන්දරේ. හැබැයි ඉතින් දෙකේ වෙනසක් නැහැ. එකම බ්‍රෑන්ඩ් එකේ එකම විදිය. අරක ඉතින් පොඩි පහසුවක් තියෙනවා. ඉතින් ওই ටික තමයි මම හෝල්සේල් කඩෙන් ගත්ත බඩු ටික. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මම ඉක්මනට පෙන්නන්නම් කීල්ස් එකෙන් ගත්ත බඩු ටික. ඉස්සෙල්ලා මට පෙන්නන්න බැරි වෙච්ච දේවලුත් තියෙනවා. මොකද උදාහරණයක් විදියට දැන් එතන තිබුණ නැති දේවල් තියෙනවා. හාල් මැස්සෝ එහෙම මං ගාව තියෙනවා ස්ටොක් එකක්. ඊට පස්සේ ලුණු, එතකොට ඔය ලයිසෝල් සහ සබන් වගේ දේවල්, සන්ලයිට්, එතකොට ඇඟේ ගාන සබන් අපි ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ නැහැ. නමුත් ඒකක් තියෙනවා. ටූත් බ්‍රෂ්, එතකොට ඊට පස්සේ ගත්තම ඔය ග්ලාස් ක්ලීනින් වලට ඕන කරන දේවල්, ග්ලාස් ක්ලීනර්ස්, ඒ වගේ දේවල් මං ගාව ස්ටොක් එකක් තියෙන නිසා මං ඒවා ගත්තේ නැහැ. ඒකයි මං කියන්නේ හැම මාසෙම මට හැමදේම ගන්නේ නැහැ. මට මාසෙකට එකපාර ගන්න එකේ. කියන්නේ ස්ටොක් එකක් විදිහට මම පර්චේස් කරන එකේ මට තියෙන වාසිය තමයි හැම මාසෙම මට ඒවා ගන්න ඕනෙත් නැහැ. මොකද පාවිච්චි අනුව ඉවර වෙන දේවල් තියෙනවානේ. කියන්නේ නිතරම ගන්න ඕන දේවල්, කියන්නේ ෆ්‍රීකවන්ට්ලි ඕන වෙන දේවල් සහ එහෙම නැති දේවල් තියෙනවා. එතකොට ඒවා මට හැම මාසෙම ගන්න ඕනේ නැහැ. එතකොට මට තොග ගන්නකොට තොගයක් විදිහට ගන්නකොට ඒක මට වාසි. ඉතින් ඊට පස්සේ ගත්තොත් එimhe මේක නම් හැම මාසෙම ගණනවා. නමුත් මේක මේ දැන් මගේ තව දෙකක් ඇති බාගේ වගේ මේක මේවා ගත්තට මේක මේ රෝ විදිහට ගාගෙන කන්න එහෙම නම් ගන්නෙ නැහැ. ගොඩක් වෙලාවට මේක ගන්නෙම ඔය කෑමක් මොනාරි හදනකොට දාන්න. ඔය එක වෙළඳපොලේ තියෙන සෝස් වර්ග මම ගොඩක් ගන්නෙ නැහැ, පාවිච්චියක් නැහැ. ටොමැටෝ සෝස් තමයි වැඩිපුරම පාවිච්චි වෙන්නේ. සහ මෙන්න මේක සහ සෝයා සෝස් එක. සෝයා සෝස් උත් මං ගාව තියෙනවා. ඒ නිසා මේ ෆිෂ් සෝස් එක එඩින්බරෝ එකේ මේක නම් සමහරවිට ගත්තාම මාස 2ක් 3ක් ඊටත් වැඩි වෙන්නත් පුළුවන්. ඒකට එක්ස්පයර් ඩේට් බලලා ගන්න. මාස 2-3ක් ඊටත් වැඩි වෙන්න පුළුවන්. එහෙම නිතරම පාවිච්චි කරන්නේ නැහැ. මැක්සිමම් මාස 2ක් පාවිච්චි කරන්න පුළුවන් මට. මිනිමම් මැක්සිමම් ඊට වැඩිය වැඩි. ඊට පස්සේ ගත්තොත් එහෙම මේක මට ගොඩක් වෙලාට ඕන වෙන්නේ සෑන්ඩ්විච් එකක් හදනකොට පේස්ට් එකක් හදා ගන්න වගේ තමයි. ඒක නිසා මේ චූටි මේක මම ගන්න නැත්තම් හෙල්ත් එක ගැන හිතලා ඒ වගේ ඒවා වැඩි පාවිච්චියක් නැහැ. ඊට පස්සේ මේක ඉවර වෙන්න මාපු නිසා මේක ගත්තේ. මේ හරි චූටි දැන් මේ හරි ගණන්. ඒත් ඉතින් අපිට උයනකොට ඕනේනේ. ඒක නිසා මේක ගත්තා. ඉතින් මේවා කල් තියා ගන්න පුළුවන් නිසා හැම ලොකු ප්‍රශ්නයක් නැහැ. ඊළඟට කීල්ස් එකෙන් ගත්ත බඩු ටික මම ඔයාලට පෙන්නන්නම්. මේකෙත් මම කිව්වනේ ඉස්සෙල්ලා අර බොටල්ස් පිටින් කියන්නේ කන්ටේනර්ස් පිටින් ගන්නවට වැඩිය ඔයගලන්ට හරියම ලේසි මේ වගේ රීෆිල් කරගන්න පුළුවන් පැකට්ස් ගත්තා. දැන් උදාහරණයක් විදිහට මේකේ බොටල් එක මට මතක හැටියට 1200ක් හෝ 1300ක් ඔන්න වගේ ගාණක්. හැබැයි මේක වෙන්නේ රුපියල් 810යි. ඉතින් මං කීල්ස් එකෙන් ගන්න නිසා ගොඩක් වෙලාවට මට Nexus deals උත් හම්බ වෙනවා. මේකට නම් අද තිබුණ නැහැ මතක හැටියට. ඊට පස්සේ හස්බන්ඩ්ගේ Dior roll-on එක එයාගේ ඉවරලා මේ වෙන ඒකෙම වෙන එකක් ගත්තේ unisex එකක්. ඊට පස්සේ මේක අපේ travel mouth wash එක travel size එක පොඩ්ඩක් ඉවර වේගන එන්නේ. ඒක නිසා මේක ගත්තා. සහ මෙන්න මේක නම් මේ මට නිකන් දැකලා හිතලා මට හිතනවා පාවිච්චි කරලා බලන්න හොඳද කියලා. මොකද මේ බ්‍රෑන්ඩ් එක මට local brands අපරාධ කියන්න බෑ. හොඳට ඇඟට මේව වෙනවා. ඒක නිසා මං හිතුවා මේක තින් අපි කොහේ හරි යනකොට ගෙනියන්නත් පුළුවන්. හැන්ඩි නිසා මේක ගත්තා. නැත්නම් අපි normal එකෙන් අපි refill කරලා තමයි අරගෙන යන්නේ. මම පාවිච්චි කරන ඒ වගේ. ඊට පස්සේ මේකෙත් මගේ ළඟ තව එක පැකට් එකක් තියෙනවා. ඒක නිසා මම තව එකක් විතරක් ගත්තා. මං කිව්වා වගේ මේවා තමයි ටිප්ස්. කියන්නේ ඔයගලන් කීල්ස් වගේ කාගිල්ස් වගේ සුපර් මාකට් එකකින් ගන්නවා නම් ඔයගලන්ට ලොයල්ටි කාඩ්ස් තියෙනවා නම් ඒ ප්‍රොමෝෂන්ස් ඔෆර්ස් බලලත් ගන්න පුළුවන්. ඊට අමතරව හෝල්සේල් ගන්නවා නම් ඔයගලන්ට ඒකටත් පොඩි ගණන් හම්බ වෙනවා. සහ මේ වගේ පොඩි ටිප්ස් අනුගමනය කරන්න. ඒ වගේම බෆර් ස්ටොක් එකක් තියාගන්න. මම ඔයගලන්ට කලින් මගේ වීඩියෝ එකෙත් එක කියලා තියෙනවා මේ ෂූ වයිට්නින් එකක්. අපේ දෙන්නගේ වයිට් ෂූස් තියෙනවා. ඒක සුද්ධ කරගන්න. කියන්නේ සෝදලා තියෙන එක සුදු කරන්න මේක. ඊට පස්සේ ගත්තොත් එහෙම දැන් මෙතන පොඩි ගැටලුවක් වුණා. දැන් හෝල්සේල් කඩේට වැඩිය මෙදා පාර බලද්දී ලූණු වල ගණන් වැඩි කීල්ස් එකේ. හරිද? හැබැයි කතන්දරේ තියෙන්නේ මේක ටිකක් හොඳයි අර අතන තිබුණේට වැඩිය. නමුත් ප්‍රශ්නේ තිබුණේ ඒවා කියන්නේ මේ අපි තෝරලා ගත්තේ ඇත්තටම හොඳ මදි. ඒක නිසා මට මාසෙකට ලූණු කිලෝ 3ක්
හෝ ඊට ආසන්න ප්‍රමාණයක් යනවා. අනිවාර්යයෙන්ම යනවා. මොකද හොඳට ලුණු දාලා මට කෑම හදන්න ඕනේ. ඉතින් ලුණු කිලෝ 3ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම යනවා. ඉතින් මේ අරගෙන තියෙන්නේ මම හිතන්නේ ග්‍රෑම් 650ක වගේ දැනට මට දැන් මගේ ළඟ පොඩ්ඩක් ඉතුරුලා තියෙනවා. ඉතින් ඒකට දැනට මම පස්සේ ගන්නකම් තමයි මේ ටික ගත්තේ. ඒක නිසා තමයි මෙතන අඩුවෙන් තියෙන්නේ. ඊට පස්සේ අල අර්ථපල් අල අපි දැන් සෑහෙන කාලයක් තිස්සේ භාවිතය අඩු කරලා තියෙන්නේ. භාවිතය අඩු කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඉස්සර නම් මං කිලෝ 1ක් වගේ ප්‍රමාණයක් ගත්තා. ඒත් මට ඉතුරු වෙනවා. එතකොට ඊළඟ මාසෙත් ගත්තම ටිකක් තියෙනවා. හැබැයි ගොඩක් කල් මේවා තියාගන්න බෑ. ඉතින් ඒක නිසා මම මෙතන අරගෙන තියෙන්නේ 500ක් වගේ ප්‍රමාණයක් තමයි ගන්න හිතන් ගියේ. හැබැයි ගත්තේ 400 ගණන්. මොකද එතන තිබුණේ එච්චර හරි නෑ. කියන්නේ තේරිලා ඔක්කොම. සුදු ලුණු නම් ප්‍රශ්නයක් නෑ. හොඳට තිබුණා. මං ගාව ස්ටොක් එකක් තියෙන නිසා මම සුදු ලුණු ගත්තා. මෙහෙන්න මේ විදිහට මේවා අර බාස්කට් වල දාලා වහන්න එපා. අරපු තැන් වල නිකන් අර ෂෙල්ෆ් වල වගේ දාලා තියන්න. එතකොට ටික කාලයක් ඔයගලන්ට තියාගන්න පුළුවන්. බෑග් වල එහෙම තියන්න එපා. සමහර ෆ්‍රිජ් එකෙත් දානවා. මම දන්නේ ඒක කොච්චරක් දුරට වැලිඩ්ද කියලා. ෆ්‍රිජ් එකේ දානවා නම් ලුණු වගේ දේවල් සුද්ධ කරලා කට වැහෙන බෝතලයකට වගේ දාලා ඔයගලන්ට දවස් 2-3ක් තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඒක මගේ හස්බන්ඩ් කියලා දුන්නු ට්‍රික් එකක් මට. ඊට පස්සේ මෙන්න මේක හදිසියට හදාගන්න හොඳයි. ඉතින් මෙහෙමයි. ඕවා හැම එකක්ම අනවශ්‍ය විදිහට කන්සියුම් කරන එක ඕගොල්ලන්ගේ ශරීරයට හොඳ නැති වෙන්න පුළුවන්. මේ අපි පාවිච්චි කරන විදිය මම කියන්නේ. මේක ඉතින් රත් කරලා ගන්න තියෙන්නේ මේ හස්බන්ඩ්ගේ ආසම ෆ්ලේවර්ස්. අනියන් පරාටා එකයි, ගාලික් පරාටා එකයි කීල්ස් බ්‍රෑන්ඩ් එකේ. ඊට පස්සේ මේක චීස් කියලා අපි නම් මෙච්චරම තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ මේ ස්ප්‍රෙඩ් එක. මේක හරිම රසයි. මේ කම්බේ වෙල එකේ මේක ඉස්සර මම දෙකක් ගත්තා. දැන් අඩු කරලා දින්නේ එකට. හේතු වෙන මොකද මේ වැඩිපුර තියුණා වැඩිපුර පාවිච්චි වෙනවා. ඒක නිසා මම එකකට අඩු කරලා තියෙන්නේ. ඊට පස්සේ ටූනා එක මම කිව්වා මට කලින් ටූනා එක මම හිතන්නේ ඇති මගේ කලින් ග්‍රොසරි shopping videos වල ඒ ටූනා එක ඒක නම් හොයන්නම නැහැ. ඉතින් මේ Sunrich brand එකේ එක ටූනා එකක් මම මාසෙකට ගන්න ගොඩක් වෙලාවට එක්කෝ පාස්ටා සලාඩ් හදනකොට නැත්නම් වෙන සලාඩ් එකක් හදනකොට සීසර් සලාඩ් එකක් වගේ හදනකොට එහෙම නැත්නම් සෑන්ඩ්විච් හදනකොට මම මේක පාවිච්චි කරන නිසා ඉතින් එකක් ගන්නවා. මේක මට දෙපාරකට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව අපි දෙන්නන් ඉන්න නිසා. ඊට පස්සේ එළවලු නම් ඉතින් මම ගන්නෙම කීල්ස් එකෙන් තමයි. මොකද මට එකක් පහසුයි සහ තෝරලා ගන්න ලේසි නිසා. හැබැයි චුට්ටක් අනිත් මේ මොකද කියන්නේ සාමාන්‍ය වෙළඳපළට වැඩිය පොඩ්ඩක් ගණන් වැඩි. මෙදා පාර මම ගත්තා මේ කොළ නිසා තමයි මේ රාබු නම් ගොඩක් වෙලාවට ගන්නෙ. සැලඩ් හදන්න. ඊට පස්සේ මේකේ ඇති මාළු මිරිස්, ලුණු කොළ මම ගෝවා කොළ ගන්න ගිහිලා ආයේ අන්තිමට තිබ්බා. මොකද මට ඒක එච්චරම ෂුවර් එකක් තිබුණේ නැහැ. ටිකක් කොළ මෝරලා වගේ දැනෙච්ච නිසා. ඊට පස්සේ අමු මිරිස් මං ගාව තියෙනවා. මේක ඕකටත් කියලා පොඩ්ඩක් වෙන්න ගත්තා. ගොඩක් ගණන් ළමයි මේ දවස්වල. ඉතින් අවශ්‍ය ප්‍රමාණයට ගත්තම ඇති. නැත්නම් සාමාන්‍යයෙන් ගොඩක් කල් තියාගන්නත් බෑ. ඊට පස්සේ බණ්ඩක් කනන් ටිකක් වැඩිපුර ගත්තා. කරවිල ඊට පස්සේ පිපිඤ්ඤා ග්‍රීන් කියුකම්බර් තිබුණේ නැහැ. අද අපේ කීල්ස් එකේ තිබුණේ නැහැ ළමයි. ලංකාවේම නෑ නෙමෙයි. ටොමැටෝක් තියෙනවා මං කලින් ගෙනාපු. ඒක නම් කීල්ස් එකෙන් ගත්ත එකක් නෙමෙයි. සාමාන්‍ය කඩේකින් හම්බෙන් දැකලා ගත්ත එකක්. ඉතින් ඒක නිසා ටොමැටෝ කියන්නේ තක්කාලි මං අමුවෙන් වෙන්න පොඩ්ඩක් ගත්තා. එතකොට කල් තියා ගන්න පුළුවන් නිසා. ඊට අමතරව ගෝවා ගත්තා. මං කිව්වා මම පිෂ්ඨය අඩු එළවලු තමයි ආහාරයට ගන්න ශරීරයට ගුණ දේවල්. ඉතින් තව දෙයක් මේක පෙන්වන්න අමතකුණා. මේක අනිවාර්යෙන් මේන් කිලෝ එකක් සාමාන්‍යයෙන් මම මාසෙකට ගන්නවා. දැන් ගිය මාස දෙකේ ගන්න අවශ්‍ය තිබුණේ නැහැ. මොකද මාසෙන් මාසට අරගෙන කිලෝ එකක් දෙකක් මං ගාව වැඩිපුර තිබුණා. මං ගොඩක් වෙලාවට මේක තනියමත් පොඩ්ඩක් උයන වෙලාවලුත් තියෙනවා. හැබැයි තනියම වෙනට වැඩිය අනිත් සුදු හාල් එකක් එක්ක මිශ්‍ර කරලා එපුවම මේක හරි රසයි. රෝස පාට වෙනවා බත් එක. ඉතින් ගෝල්ඩන් ක්‍රොප් එකේ කළු ඊන ටික තමයි මම ගන්නෙ. ඒකෙන් කිලෝ එකේ පැකට් එකක් ගත්තා. ඒ හොඳටම ඇති අපි දෙන්නට. මේ සැරේ රයිස් කියන්නේ හාල් ගත්තේ නැහැ. හාල් අපි ගාව තියෙනවා. ඊට අමතරව සබන් කුඩු, ඒ කියන්නේ සෝදන කුඩු ගත්තේ නැහැ. ඒවත් මං ගාව තියෙනවා. ඉතින් තියෙන දේවල් අරගෙන නැහැ. ඒකයි මං කිව්වේ ඕගොල්ලන්ට හිතනවා ඇති මොනවද මේ තියෙනවා කියන්නේ කියලා. තියෙන හින්දා ගත්තේ නැහැ. ඊට පස්සේ ඉතින් මේවා තමයි මට ඇති ප්‍රමාණය. මේ වීක්ලි අතරම මේවා නම් ටිකක් කල් තියා ගන්නවා මම. මේකත් තියා ගන්න. ඒ හරනකොට මේ ක්ලීනින් අයිටම්ස් අරනකොට self care සහ ක්ලීනින් අයිටම්ස් අරනකොට මේ මොනවාද මේ එළවලු නම් ඉතින් සතියේටනේ මෙතන නැහැ. ෆිෂ් අයිටම්ස් සහ මීට් අයිටම්ස් මම ගත්තා. ඒවා මෙතන නැහැ. ඉතින් මේ මට සහ මගේ හස්බන්ඩ්ට ඇති ප්‍රමාණය. ඕගොල්ලන්ට ඊට අඩු වෙන්නත් පුළුවන්, වැඩි
වෙන්නත් පුළුවන්. ඒක ඕගොල්ලෝ පරිහරණය කරන විදිය අනුව වීක්ලි මම වෙනම බජට් එකක් ඇලොකේට් කරගෙන ඉන්නවා. ඒවට මම ඒව ගැන වෙනම වීඩියෝ එකක් ඔයාලට කරන්නම්. ඉතින් ඔන්නෝම තමයි අපේ අද shopping session එක ඉවර වුණේ. grocery shopping session එක සහ අපේ weekly purchasing session එක. ඉතින් ඕගොල්ලන්ට මොන හරි කියන්න දෙනවා නම් කමෙන්ට් කරන්න. ඕගොල්ලෝ කොහොමද මැනේජ් කරගන්නේ ඔයගොල්ලන්ගේ grocery කොහොමද කියන්නේ purchasings කොහොමද ඔයගොල්ලෝ මැනේජ් කරගන්නේ කියලා මටත් දෙයක් දැනගන්න තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් ගිහිල්ලා එන්නම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බුවෙමු. bye.